තරුණ 25 කට්ටියට heart attack එනවා 40ට එනවා 70 80න් හොඳට ඉන්න කට්ටිය ලෙඩ නැතුව හොඳින් ඉන්න කට්ටියටත් heart attack එනවා ලෙඩ කට්ටියටත් වෙනම heart attack එනවා ලෙඩ කට්ටියට heart attack එන එක අපි ගොඩාක් ડોක්ටර්ලා ගොඩාක් awareness program කරලා තියෙනවා හැමතැනම අපි අහලා තියෙනවා කොලෙස්ටරෝල් වැඩි සීනි වැඩි අරක ලයිෆ්ස්ටයිල් ස්මෝකින් නවත්තන්න ඒක හරි මම ගොඩාක් දොස්තරලා කතා කරන්නේ නැති අපි අහන අඩුවෙන් අහන ප්‍රශ්න දෙකක් කියනවා heart attack එන්න හේතුවත් එක්ක heart attack කියන්නේ එතන බොම්බ් එකක් heart එක සප්ලයි කරන ලේ ඇතුලේ බොම්බ් එකක් බ්ලාස්ට් වෙනවා වගේ හිතන්න බොම්බ් එකක් බ්ලාස්ට් වෙනවා නම් ඒ ඉස්සරාම බෝම්බ තියෙන්න ඕනේ බ්ලාස්ට් වෙන්න ඒ වෙලාවේ අපි පත්තු කරන්න ඕනේ මේ දෙකම තමයි මගේ concept එක මේක අපිට සාමාන්‍යයෙන් විදියට වඩා අනිත් දේවල් වලින් මේක එනවා ඒක මොකද ඒක හෝමෝන් දෙකක් තියෙනවා අපිට කෝටිසෝල් ඇඩ්‍රිනලින් හෝමෝන් එකෙන් අපිට මේ ප්‍රශ්න වෙන්න පුළුවන් අපිට කෝටිසෝල් හෝමෝන් කියන්නේ එයා තමයි බොම්බ හදන එකන හිමින් කාලෙන් හදලා අපේ heart ලේවල්ට heart එකට ලේ සප්ලයි දෙනවනේ ඒ වයර් එකට ගෑනලා දානවා බට් බොම්බ තිබ්බට විතරක් හරියන්නේ නැහනේ අපි පත්තු කරන්නත් ඕනේ ඒ පත්තු කරන වෙලාව තමයි අපිට heart blast වෙනවා ඒක කරන්නේ ඇඩ්‍රීනලින් කියලා හෝමෝන් එක මේ කෝටිසෝල් හෝමෝන් එක අපි දුකෙන් ඉන්නකොට සෑඩ් එකේ ඉන්නකොට ගොඩාක් දුරට දෙනට මේ ඉකොනොමිකලි ප්‍රශ්නේ කල්පනාව නින්ද අඩු ඒ වගේ දුකෙන් ඉන්නකොට දිග කාලෙ ඉන්නකොට හිමින් බොම්බ හදනවා කෝටිසෝල් හදන එකපාරට තරහ වෙනකොට ඇඩ්‍රීනලින් හදනවා එකපාරට ලොකු සතුට එනකොට දැන් ඡන්දෙන් දිදුණා නැත්තම් ලොකු එක්සාම් එකකින් මේ වුණා ගොඩාක් සතුට ඇඩ්‍රීනලින් හැදෙනවා ඒ වගේ දේවල් තියෙනකොට අපේ ඇඩ්‍රීනලින් හදනකොට heart beat එක වේගය වැඩි වෙනවා ප්‍රෙෂර් වැඩි වෙනවා heart එකට යන ලේ බටේ වලින් ප්‍රෙෂර් වැඩි වෙලා තද වෙනකොට එතන තමයි පත්තු වෙන්නේ බෝම්බ ඕල්රෙඩි තියෙනවා ඕක බ්ලාස්ට් වෙනවා එහෙනම් කෝටිසෝල් එක නැත්තම් දිගටම නැත්තම් අපිට බෝම්බ නැහැ ඇඩ්‍රීනලින් එකපාරට ආව නැත්තම් අපිට පත්තු වෙන්න බෑ මේ දෙකම එකට සෙට් වුණොත් තමයි heart attack වෙන්නේ අපිට මොන හරි එකක් අඩුවෙන් තිබ්බනම් නැත්තම් අපි ඒක බැලන්ස් කරලා ගියා නම් sudden heart attack තියෙනවානේ අර හොඳින් ඉන්න කට ටික එකපාරට මැරෙන එක මේක නිසා තමයි ගොඩාක් දුරට මේකින් 130ක් විතර හොස්පිටල් එකට යන්න කලින් මැරෙනවා ඒ නිසා ලෙඩ නැතුව හොඳින් ඉන්න කට්ටිය මේ වගේ දේවල් වලින් අවධානයෙන් ඉන්න ඕන thank you